අප එදිනෙදා ගෘහස්ත කටයුතු වලදී විවිධ ද්‍රව්‍ය භාවිත කරනවා. පරීක්ෂණයක් මගින් ඒවායේ රසායනික ස්වභාවය පිළිබඳව සොයා බලමු. මේ සඳහා දෙහියුෂ, සබන් දියර සහ ලුණු දියර දැමූ බීකර 3ක් ගන්න. පසුව දෙහියුෂ තුලට නිල් ලිට්මස් කඩදාසියක් සහ රතු ලිට්මස් කඩදාසියක් දමන්න. ලිට්මස් කඩදාසි වල පැහැය නිරීක්ෂණය කිරීමේදී දැක ගන්නට ලැබෙන්නේ දෙහියුෂ වල දැමූ නිල් ලිට්මස් වල වර්ණය රතු පාට වී තිබෙන බවත්, රතු ලිට්මස් වල වර්ණයේ කිසිදු වෙනසක් සිදු වී නැති බවත්ය. මෙලෙස නිල් ලිට්මස් වල වර්ණය රතු පැහැයට හැරවීමට හැකියාව ඇත්තේ ආම්ලික ද්‍රව්‍යවලට නිසා දෙහියුෂ ආම්ලික ද්‍රව්‍යයක් බව පැහැදිලි වෙනවා. පසුව සබන් දියර තුලට නිල් ලිට්මස් කඩදාසියක් සහ රතු ලිට්මස් කඩදාසියක් දමන්න. සබන් දියර වලට දැමූ ලිට්මස් කඩදාසි වල පැහැය නිරීක්ෂණය කිරීමේදී දැක ගන්නට ලැබෙන්නේ නිල් ලිට්මස් වල වර්ණයේ කිසිදු වෙනසක් සිදු වී නැති බවත්, රතු ලිට්මස් කඩදාසියේ වර්ණය නිල් පාට වී තිබෙන බවත්ය. රතු ලිට්මස් වල වර්ණය නිල් පැහැයට හැරවීමට හැකියාව ඇත්තේ බාෂ්මික ද්‍රව්‍යවලට නිසා සබන් බාෂ්මික ද්‍රව්‍යයක් බව පැහැදිලි වෙනවා. පසුව ලුණු දියර තුලට නිල් ලිට්මස් කඩදාසියක් සහ රතු ලිට්මස් කඩදාසියක් දමන්න. ලිට්මස් කඩදාසි වල පැහැය නිරීක්ෂණය කිරීමේදී දැක ගන්නට ලැබෙන්නේ ලුණු දියර වලට දැමූ නිල් ලිට්මස් වල වර්ණයේ කිසිදු වෙනසක් සිදු වී නැති බව සහ රතු ලිට්මස් වල වර්ණයේ කිසිදු වෙනසක් සිදු වී නැති බවයි. රතු හෝ නිල් ලිට්මස් වල වර්ණය වෙනස් නොවන්නේ උදාසීන ද්‍රව්‍යවලදී. මේ නිසා ලුණු දියර උදාසීන ද්‍රව්‍යයක් බව පැහැදිලි වෙනවා. මේ අනුව අප එදිනෙදා භාවිත කරන රසායන ද්‍රව්‍ය ආම්ලික, බාෂ්මික සහ උදාසීන ද්‍රව්‍ය විදියට වර්ගීකරණය කරන්නට පුළුවන්.